ආයිබෝවන් අද මම වීඩියෝ එකකින් ගෙන් ලෑස්ති කෝස් එකේ දවසක් ගෙවෙන හැටි එහෙනම් අපි යමු. අපි දැන් යන්නේ වෙලාව 6:00යි. අපි මේකේ තමයි යන්නේ. එහෙනම් යන්. මම දැන් වැලිමලට ආවා. මගේ බයික් එක දාලා මගේ යාළුවගේ බයික් යන්නේ. දැන් 7:04යි වෙලාව. අපි ඇටම්බිටිය හාලියල්ල පසු කරලා බදුල්ලේ මගේ බීටිකට යන්න ඕනි. යන්න එන්නයි කිලෝමීටර් 100 ගමනක් වුණත් මේ සුන්දර කදුපන්ති ඇසලින් යන ගමනේ චමත්කාරය නිසා ගමනේ විඩාව තරමක් දුරට අඩු වෙනවා. අපි දැන් නැටම්පිටිය පසු කරලා බදුල්ලට ගමන් ආරම්භ කරා. වෙලාව 8යි අපි බදුල්ලට ආවා. අපි දැන් වීපීඑක් ගාවට යන්න. ඒ කාලයි වෙලාව අපි දැන් වීපීඑක් ගාවට ආවා. FNB පාඨමාලාව දාන පන්ති කාමරය. මේ පන්ති කාමරේ බාර් එකක් සහ රූම්ස් 3ක් තියෙනවා. තව කිචන් එකක් තියෙනවා. ඒ වගේ සුන්දර ක්ලාස් එකක් මේක. මේ තමයි අපේ අධ්‍යාපන කටයුතු සිදු වෙන ආකාරය. එතකොට චුට්ට දිගාරින හරියට බෙල්ල දින කම්බිය ආයි මේව කරනවා වගේ දිගාරිනවා වගේ. මෙහෙම පොඩ අපි දිගාරිනකොට මේක අපේ ඇඟිල්ලට දැනෙනවා ඔන්න දැන් ෆයිනල් ඇස්ති වෙන්නේ. වෙලාව 12:00යි. අපේ ඉන්ටර්වල් එක ගන්න වෙලාව වෙවිලා තියෙන්නේ. කන්න යන්නේ. මේක ගෙස්ට් ප්‍රසන්ට් කරන්න ඉස්සරහට පෙන්නන්න. රයිට් මේ විදිහට තමයි කරන්නේ. අන්න කෑමෙන් පසු වයින් සර්වින් එකක් සිදුවන ආකාරය. තමයි ගෙදර යනවද? චීස් කියන්නේ ගෙදර යනවා කියලා. හතරයි කාලයි වෙලාව අපි ගෙදර යනවා කොස් එක ඉවරලා. සහෝදරයා
අපි තේ බොන්න නතර කරා. තේ එකක් බීලා යන්න. හැමදාම බොන කඩෙන් තේ බොන්නේ. තේ එකක් බීලා යන්න. තේ බොන්න යන්නේ. කටිස්කේ. අnder සාරා මේ මහවලන් නිවා ගන්න ගන්න අයියා. රයිය දැන් මොරක් පිස්සු ගන්න. ආ මේ පැත්තෙන් නම් ඉඳලා පිස්සු බොන්නවා. වහයිද? වහයිද? තේ බිව්වා. නැවතත් ගමන් ආරම්භ කරන්නයි සූදානම්.